හෙලෝ ළමයි කොහොමද? දන්නවද අද අපි කොහෙද යන්නේ කියලා? ඉතින් බලාගෙන ඉන්නකෝ කොහෙද යන්නේ කියලා. දැන් දැනගත්ත නේද කොහෙද කියලා? ගණන් ගන්න එපා ළමයි මට සෙම හැදිලා. ඔයාලා මේ ප්ලේස් එක දැක්ක ගමන් දන්නවා මේ කොහෙද කියලා? මේ මදීනා රෙස්ටොරන්ට් විනවටුන. ඉතින් මෙතන ළමයි කෑම හරිම රසයි. ඒ වගේම සාමාන්‍ය සාධාරණ ගානකට මෙතන කෑම තියෙනවා. 850 ඉඳන් චිකන් රයිස් එක 850 මම හිතන්නේ. අපි ඒ වගේ එක පෝෂන් එක ප්‍රයිස් වලට තියෙනවා. ඇත්තට මෙතන බීච් සයිඩ් එකේ ඉන්නත් පුළුවන්. ඉස්සරහ ඒ සයිඩ් එකේ ඉන්නත් පුළුවන්. අපි ගොඩක් ආස මේ රෙස්ටොරන්ට් එකේ ඉස්සරහ මේ බීච් සයිඩ් එකේ ඉන්න. ඒ වගේම මෙතන උඩ තියෙනවා ඉන්දියන් හට් එක. ඒ වගේම මෙතන ගොඩක් අය සපෝටිව්. අපිට අර පිව්වේ කැන්ද එකක් ගෙනත් දුන්නා. එදා කොහමද නෝම්බු දවසක්. මේ අපි ඩොල්ෆින් කොත්තුවක්නේ. ඩොල්ෆින් කොත්තුවක් ඕඩර් කරා. මේ ඒක ඇත්තටම හරිම රසයි. පේනවා නේද? හරිම ක්‍රීමි. හරිම රසයි. ඒ වගේම හරිම නිදහස්. මෙතන අපි ගොඩක් කලාවට මේ රෙස්ටොරන්ට් එකට එනවා. ගොඩක් සැරේට ඇවිල්ලා මෙතනින් තමයි ගොඩක්ම කන්නේ. වානක අපිට යාළුවෙකුත් හම්බුණා. ඉතින් එයාලා ටිකක් නපුරුයි. අල්ලන කරන්න බෑ. මේ කතා කරාම අතර නිකන් කටින් සද්ද කරනවා බලන්නකෝ. නපුරු වෙනම මං ඉතින් හොරාට මස් කට්ටක් දෙකක් විතර හිමීට දුන්නා. රෙස්ටොරන්ට් එකක් නිසා එහෙම දෙන්නත් බෑ. ඒත් එයා ඉදි එහෙම නොදිත් බෑනේ. අයිනකින් වගේ තිබ්බයා කෑවා. මේ රෙස්ටොරන්ට් එක වගේම අපි තව කෑම ගන්න වෙනත් රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඒකෙත් කෑම හරියම රහයි. හැබැයි ඉතින් මෙතන ගොඩක් නිදහස්. මෙතන ගොඩක් ගාල්ලේ ඉන්න අය ගොඩක් අය මෙතනට එනවා. වෙලාවක මම ඒ රෙස්ටොරන්ට් එකේ වීඩියෝ එකක් ඔයගොල්ලෝ අරගෙන එන්නම්. එහෙනම් ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. අපි යනවා බයි. පරිස්සමෙන් ඉන්න.